මාව අඳුරනවද? සුද්දයි කොහොමද ඉතින්? මාව අඳුරනවද? අඳුරන්නේ නැතුව අම්මට බල. එන දන්නවද මේ දවස් මාව අඳුරනෑට කීයක් හම්බෙනවද කියලා? දන්නවද? දන්නේ නැහැ ඉතින්. මම ඔයාගේ වීඩියෝස් බලනවා. මගේ වීඩියෝ බලනවා. එල කොල්ලෙක් නේ ඔන්න බදුරේ එක කොල්ලෙක් මාව අඳුරගෙනද කරන්නේ? ඔයා ඉතින් කොල්ලොන්ට උදා කරනවා රට යවනවා. රට යවනවා. මෙයා ඇත්තටම මගේ වීඩියෝ බලලා තියෙනවා. ආඩම්බරයි. ඔයා මාව අඳුරගත්තනේ. මම ඔයාට අනිවාර්යයෙන්ම ගත්ත හින්දා මම ඔයාට කෙලින්ම රුපියල් 5000ක් දෙනවා. කීයද මාව අඳුරගත්තාම දෙන්නේ? කීයද අම්මේ මාව අඳුරගත්තොත් දෙන්නේ? නෑ මම අඳුරගත්තොත් කීයද දෙන්නේ? 5000ක් දෙනවා. 5000ක් දෙනවා. ආගේ අම්මද? රුපියල් 5000ක් දෙනවා වෙන 5000. සතුටුද? සතුටුයිනේ? සතුටු මේක ලොකු දෙයක්. මොකද විදාසන සල්ලි තුන්නේ තාත්තාත් අසනීප වේට නාගොඩ යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ තාත්තා අසනීපෙන් ඉන්නේ. ඔව් දැන් සති දෙකක් විතර එනවා කන්න බෑ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ මගෙන් හම්බෙච්ච රුපියල් 5000 ලොකු දෙයක්. ඔව් ලොකු දෙයක්. 5000 පෙන්න. හරි. මම 5000 දුන්නේ ඇයි? 5000 දුන්නේ අඳුරගත්ත හින්දා. ඩුබයි සුද්ද කියලා අඳුරගත්ත හින්දා. දැන් බදුරලට ආවා මම බදුර ටවුන් එකට ගිහලා මම අඳුරගත්ත හින්දා 5000ක් දුන්නා. දැන් ඔයාට දැන් මේ ටවුන් එකට ආවා. සල්ලි අතේ තිබ්බද? සල්ලි තිබුණේ. සල්ලි තිබුණේ. 150යි අතේ. රුපියල් 150 මෙයාගේ අතේ තිබිලා තියෙන්නේ. මොකද්ද මේ මාලයක්ද මොකද්ද කිව්වේ? අක්කාගේ මාළේ තියලා මේ සල්ලි අරන් ආවා. සල්ලි අරන් ආවා. අක්කාගේ මාලේ තියලා සල්ලි අරගෙන ආවලු. හරිද? රුපියල් 150යිලු අතේ තිබ්බේ. මේ තව 5000ක් තියෙනවා. හොඳේ. මේ බොරුවට දෙනව නෙමෙයි මේ ඔක්කොම මේ බලාගෙන ඉන්නේ මේ බලන්න පේනවනේ. මේ පැත්තට කැමරා වල්ලානේ මේ මිනිස්සු ඔක්කොම බලන් ඉතිද්දි මේ තව රුපියල් 5000ක් දෙන්නේ. වෙන 10000ක්. දැන් මොකෝ කියන්නේ? දැන් සතුටුද? දැන් ගොඩක් සතුටුයි. ඒ කියන්නේ රුපියල් 150යි අතේ තිබිලා තියෙන්නේ තාත්තා අසනීපෙන් ඉන්නේ. එක්තෙන් වෙලා. නෑ ඒ කියන්නේ කතා කරගන්න අමාරුයි. සල්ලි තිබිලා නෑ අක්කගේ මාළි උග්ගස් තියලා තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නේ? ඔව් සල්ලි අරයන් ආවේ. ඔන්න ඒ වාසනාවන්තයා අද ජයග්‍රහණය ලැබුණෝ බදුරුලියෙන් සතුටුයිද ගොඩක් දැන්? ගොඩක් සතුටුයි. රුපියල් 10000ක් දුන්නා මම. හරිද? ඒ මාව අඳුරගත්ත හින්දා ආඩම්බර දරුවෙක් තාත්තා ගැන උපරිම බලන දරුවෙක්. ඔයාට කවදාකවත් වරදින්නේ නෑද? ඇත්තටම. තාත්තා ගැන මොකද දෙමව්පියන්ට බලන්න ඕන. දෙමව්පියන්ට බැරි වෙනකොට නේද? අම්මා අඬනවා නේද? මේ බලන්න මේ අම්මා අඬනවා. ඈ? අඬනවා. ඉඳලා හදලා දැන් දෙමව්පියන්ව බලන්න ඕන. ඔව් හරි. ඒක හරි. අම්මා අඬනවා නේ ඇස්වල කඳුළු. පව් එහෙම තමයි. හරි. ආඩම්බරයි සතුටුයි ඈ. මම ඕන වෙලාවක මොන හරි දෙයක් තිබ්බොත් නම්බර් එක තියෙනවා ඩුබයි සුද්දට කතා කරලා කියන මම උදව් කරනවා. හොඳේ? අනිවාර්යයෙන්. දැන් ආඩම්බරයි මම කරන්නේ රට යවන එක විතරයි. ඊට අමතරව මේ දවස්වල ඔය TikTok page එකක් තියෙනවා ඩුබයි සුද්දා 2 ඩුබයි සුද්දා 8 කියලා ෆලෝවර්ස්ලා ලක්ෂයකට වැඩි. හොර account තියෙනවා ඒවට අහු වෙන්න එපා. ඊට පස්සේ YouTube එකක් තියෙනවා ඒක follow කරලා තියෙන අයට සල්ලි දෙනවා. හරිද? හරි. ෆොටෝ එකක් ගාගන්න. හරි ගාගන්න ෆොටෝ එක. හරි නේද? කොහෙන්ද තව ෆොටෝ එකක් ගාලා දෙන්න වාට. හරි. එන අපි ගියා.